පේනවා. අර චාව ජිල්කිත් මගේ තමා නාකි වුණාට. Darling. Boy, ada kini nak lain. Day two. Hello guys, welcome to my YouTube channel. ඔයාලකින් දැනනපත් දන්න ඉතින් අපි මේ මොකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අද අපි ඇවිල්ලා තියෙන්නේ ජනුෂ්ගේ බර්ත්ඩේ ෂූට් එක කරන ලොකේෂන් එකට. අද මට කොහොමත් මේක ලොකුවට වොයිස් කරන්න වෙන්නේ නැහැ. මොකද මේක පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවරනකම්ම තියෙන්නේ. ඔයාලට hina වෙන්න. මොකද ඒ තරම් ෆන් vlog එකක් මේක. හරි. වැඩි කතාවක් නෑ. ඔයාලම බලලා ඉන්නවා මේක. අපි අද එකතු වෙලා ඉන්නේ ජනුෂ්ගේ බර්ත්ඩේ ෂූට් එකට. ඒකට ඇවිල්ලා ඉන්නවා. famous YouTuber Jurugil Lojira. Ada waduh. Oke meron sih. Jatuh sih kau kan? ඇත්තට මේ දවස් මම තනි කර කර hina වුණ එක. මොකද ඒ තරම් ෆන් එකේ තමයි මේ වැඩේ කරේ. ඔයාලට මේක බලාගෙන යනකොට ඒක තේරෙයි. ඒ විතරක් නෙවෙයි ඔයා මේ ෆොටෝග්‍රැෆර්ත් කලින් දැකලා ඇති. මොකද මෙයා කලින් TikTok එකේ කන්ටෙන්ට් ක්‍රියේට් කරා. මම එයාගේ ෆොටෝග්‍රැෆි පේජ් එකත් ඔයාලට මෙතනින් දාලා තියාගන්න. මොකද එයාගේ වැඩ ඇත්තටම මාරම ක්වොලිටි. මං හිතන්නේ බර්ත්ඩේ ෂූට් එකට දවස් 3ක් වගේ තියෙද්දි තමයි මං හිතන්නේ යා මේ ෆොටෝ ෂූට් එක කරේ. ෆොටෝස් ටිකත් අපිට ඉක්මනට එඩිට් කරලා දීලා මාරම ලස්සනට යා වැඩේ කරලා දුන්නා. ඇත්තට මේ ෆොටෝග්‍රැෆර් යාගේ ආපු වැඩේ නියමනම කරා. මොකද අපිත් එක්කවත් ලොකුවට කතාවක් කරේ නැහැ. යාගේ වැඩේ යා ලස්සනට කළා. ලොකේෂන් එකත් අපේ ඇරන් පැය දෙකකට වගේ. පැය දෙකට ඒ වැඩේත් ලස්සනට කළා. බර්ත්ඩේ එකට කලින් දවසේ කොහමද රෑ 12ට කලින් විදුලියට ෆොටෝස් ටිකක් සෙන්ඩ් කරලා තිබුණා. මේ ඒ තරම් වැඩ ක්වොලිටි ඉතින් යාගේ. ඔයාලට ෆොටෝස් ටික බලපුවාම තේරෙයි. ඔයාලා දැකලත් ඇති මේ වෙනකොට ෆොටෝස් ටික. මම මේකෙත් ෆොටෝස් ටික දාන්නම් අන්තිමට. पोस्ट ටිකක් දෙන්න දුෂ. පෝස්ට් ටිකක් දෙන්න. ෆොටෝ එකට පේනවා. අර ඔලියෝ පේනවා. අයින් මියා. මේකට වේවලක් ගෙනත් තියාගන්න ඕන අයියා. අයියාද මල්ලි අයියාද? This is good. Photo. Wow. එතන වැඩ ටික අපි එහෙම ඉවර කළා. මෙතන TikTok ටිකකුත් අරගෙන අපි එහෙම ගියා කන්න. අය අර යාළුවෝ එතකොට මේ නිපුන් කියන ලොකු කල්සමක් දාගෙන මාත් බස් දෙන්න. බලහම් කරේ කොහමද කිඩ්ස් එකෙන් ගන්නේ? ඔව්. කිඩ්ස් එකේ තියෙන ලොකුම ගන්න පොඩි එකක් ගන්න. ඔයා විතු. Pichili to baby. Digan juga. Hello. ලස්සන අවුන් අඳින්න. ඔයාලට ගැලපෙන කලිසම් නෙමෙයි. පේමන්ට් එක හමුවෙන් ගත්තා වගේ පේනවා. අනිත් මෙයා මේක කීයද දන්නවද? 8000. 7000. හමුවෙන් ගත්ත එක කිච්චරි. අච්චි යා මම දැකලා තියෙන අර ඩමි වල එනවා තියෙනවා. මේ වගේ ගවුම් අඳින්න කලිසම් අඳින්න පා. පළපතන පෙන්නනවා. එපා. පළපතන පෙන්නනවා. ඊළඟට මෙයාට කිව්වා Watch video කරන්නේ. මේ මෙච්චර සරක ගන්න වීල්ලක් එමනේ වෙලේ දැම්මේ. නෑ. ඔක කොහමද ලස්සන පැටිය? දෝනි සිංගර්. කොහෙද සිංගර්? sorry. එයාත් මගේ කරන ඔයාත් මගේ. චාව ජිල්කිත් මගේ තමා නාකි වුණාට. Anne, thank you. Also, Inti for you, Sudha. Thank you. Thank you. Thank you. Nidaga.
කොන්දාත් මොකක්ද වුණා? අපි එතනින් කාලා ඔක්කොම කරලා අන්තිමට කැබ් එකක් දැම්මා ගෙදර යන්න. ඒක කොහමරි ආවේ ලේඩි කෙනෙක්. ඊට පස්සේ නැංගපු ගමම්ම දිල් කිටි එකේ තිබිලා කහ කඩල එකක් හම්බුණා. ඊට පස්සේ සෙට් එක මේක කකා ගියා. ඔයාලා චුට්ටක් බලලා ඉන්නකෝ වීඩියෝ එක. තාම විදූෂ දන්නේ නැහැ මෙතන වෙන මොකුත්. ඌට ඔය කහ කඩල එක දුන්නා විතරයි. ඌ හයියෙන් එක හපවුවා අර මිනිස්සයාට ඇහෙන්නම. ගන්නවා. කන්නේ චනු කොරෝස් කරමු ඇත්තට මේක කවුරු කාලා ඉතුරු කරපගත්ද කියලාවත් අපි දන්නේ නැහැ. ජනුෂි විතරයි කෑවේ නැත්නම් අනිත් ඔක්කොලා මේක කෑවා. ලොකු තාත්ති. ලොකු තාත්ති. පුතා. මෙහෙ. රසයිද? රසයිද? ඇත්තටම ජනුෂිගේ බර්ත්ඩේ ෂූට් එකට හදපු කේක් එක මාරම ලස්සනගේ මාරම රහයි. මොකද අපි ඒක එදා හවස කෑවා. මම ඔයාලට එයාගේ පේජ් එකත් මෙතනින් දාන්නම්. කවුද ළමයාගේ? අපි නේ මෙයා මෙන්ෂන් කරන්නේ. මම මෙතනින් දාන්නම්. ආ මෙතෙන්. ලස්සනට කේක් කෑල්ල වගේ ලස්සනට. Oh cute. බර්ත්ඩේ ෂූට් එකෙන් පස්සේ අපි ඒවා යවන්න හදන්නේ. 2 3 ආ. අඩ මගේ කියන්නේ. ඉතින් එදා දවසේ වැඩ ටික කොහොම තමා වුනේ. ඇත්තටම ජනුෂි දැනගෙන හිටියේ යාර බර්ත්ඩේ පාටි එකක් ඕගනයිස් කරලා තිනවා කියලා සර්ප්‍රයිස් පාටි එකක්. අපි එහෙනම් ඉතින් ඒකත් බලමු. මම ඒකත් මේ වීඩියෝ එකේ මොලට ගේනවා. අපි යන්දන් ජනුෂිට ගිෆ්ට් එකක් ගන්න මුලින්ම. මම ගියපු ගමන් ජනුෂිට ගිෆ්ට් එකක් නම් සිලෙක්ට් කරගත්තා. ඒ වුණාට මට බර්ත්ඩේ පාටි එකට අඳින්න ඇඳුමක් සිලෙක්ට් කරගන්න මම දවස් 2ක් shopping කරා. පාටි එකේ ඩ්‍රෙස් කලර් එක දීලා තිබ්බේ blue and white කියලා. ඒක නිසා තමයි මට ටිකක් හොයාගන්න අමාරු වුනේ. මට මේකට හිත ගියා. ඒ වුණාට මේක ෂෝට් එක නිසා ගත්තේ නෑ. ඊළඟට මම ගියා TFS එකට. TFS එකට ගිහලා මම මේ ටී-ෂර්ට් එක ගන්නම්ම කියලා හිතාගෙන තමයි ගියේ. ඒ වුණාට මට නිකන් පොඩි වගේ කියලා හිතුණා. ඒක නිසා මම ඒක ගත්තෙත් නැහැ. එතන ටී-ෂර්ට් එක මට සෙට් වෙන්නේ නැතුණා. මම කලිසම නම් එතනින් ගත්තා. මම එතනින් එළියට එනකොටත් රාවෙලා හොඳටම මේ එතන මට සෙට් එකක් තිබ්බේ නැහැ. මම දැන් මේ චූට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලනවා මේ හයියේ ෂොප් එකක් තියෙන මොකද කැන්ඩි එක. එතන චූට්ටක් බලනවා ඒකේ තිබ්බ නැතිව යනවා ගෙදර. මට කැන්ඩි එකට ගියට පස්සේ යාළුවෙක් හම්බුණා. මෙයාත් ජනුෂිගේ බර්ත්ඩේ පාටි එකට ඇඳුමක් ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මම තනියම shopping ගන්න කම්මැලි කම්මැලි තමයි මට දිල්රුක්ෂිව සෙට් උනේ. ඊට පස්සේ මට මේ ටී-ෂර්ට් එකට හිත ගියා. ඒ දිල්රුක්ෂිකගේ පිටපස්සේ ඩිසයින් එක කැතයි කියලා. ඒක නිසා මම ඒක ගත්තේ නැහැ. ඊළඟ දවසේ මම ආයෙ විදූෂත් එක්ක ආවා. මොකද මට ඇඳුමක් ගන්න බැරි වුණ නිසා. අද තමයි ජනුෂිගේ බර්ත්ඩේ එකක් තියෙන්නේ. ඉතින් මම අද කලින් දවසේ බලපු සුදු පාට ටී-ෂර්ට් එක හරි කමන්න අරන් යන්න කියලා හිතාගෙන තමයි ආවේ. This is good. දෙවනි දවසේ අපි ආවේ විදූෂත් එක්ක. රෙදි ගන්න උගේ නංගේ බර්ත්ඩේ පාරේ ඌත් එක්කම රෙදි ගන්න. ඕ මම උඹ හොයන්න එළියට උඹ හිටියේ නෑනේ. හරි එහෙනම් මේ ටී-ෂර්ට් එකත් අරන් අපි යන්නේ ජනුෂිගේ බර්ත්ඩේ පාටි එකට. මට තියෙනවා මහ කැතම කැත පුරුද්දක්. මොකක් හරි වැඩකට වෙලාවට එන්නකොත් මම ඒ වෙලාවට යන එක. හැබැයි කවදාවත් අනිත් අය නම් වෙලාවට වැඩ කරන්නේ නැහැ. දැන් විදූෂලාගේ බර්ත්ඩේ පාටි එකට 4 එන්න කියලා දීපුවා. මම විතරයි මමයි ෆොටෝග්‍රැෆර්ස්ලා ටිකයි විතරයි හිටියේ. හයි කියන්. ඔන්න යා තමයි දෙවෙනිට ආවේනේ. වෙලාවට ඇවිල්ලා දිනනවා මොනවද? වැඩ කරනවානේ. නෑ අලවන්න. මම වීඩියෝ කරනවා දකින්න කෙනා කිව්වේ මම මේ vlog එක අප්ලෝඩ් කරන්න නැහැ කියලා. මොකද මම වීඩියෝස් ගත්තට කවදාවත් vlog එකක් එඩිට් කරලවත් අප්ලෝඩ් කරන්නවත් නැහැ. මෙතන ඉඳලා වීඩියෝස් ටික ඔයාලට බලාගෙන යද්දිත් ඇහි මෙයාලා කියනවා ඔය වීඩියෝ ගතට කරන්නේ අප්ලෝඩ් කරන්නේ නැහැ කියලා. ඉතින් මම එයාලට පේන්නම තමයි මේ සැරේ වීඩියෝ එක එඩිට් කරලා කොහොම හරි අප්ලෝඩ් කරේ.
නිදා ගන්න බෑද ඔයාලට? එපා. ඒකට ඔයා දන්නව නේද? ඇට්ට. මො කවුරු වගේද? ඇට්ට. සසන් ඇට්ට වගේලු. ආයි කියන්න බබා එක ඇට්ට. ඇට්ට. මෙහෙම මගේ එකක් ගත්තා නම් හරියද? මේ ප්‍රෝඩාවනේ එතන යන්නේ. දමල ගන්න බුල මේකට. එන්න දීල් කිපව්. ඉස්සෙල්ලා ඉඳලා වෙල්කම් ඩ්‍රින්ක් එක නෑ කියලා අඬන්නේ හිටියේ. දැන් බොරුවට යන්න ඕකි බොන්න ඕනේ ඔය දෙක යකෝ දෙක. කොහෙද? Hi guys. Hi guys. ආයි දෙකට බලෙන් පයින් අපි. ආයිද දන්නේ නැහැ නමුත් දාන්න. අපි දාන්න. දානෝනේ පිළිවෙල. බලෙන් සෙන්න ආයි ඉදාගේ චිප්ස් එක. බෑග් මෙතන. කොකම. කිඩු කෙන්න කලින් ගමු. මේ විදූෂගේ අක්කාගේ බබාගේ චිප්ස් එක තමයි මායි දිල්කී දෙන්න මේ කන්නේ. ඒ වුණාට මම මේක මම දිල්කී කන කොටස විතරක් ක්‍රොප් කරලා තමයි එදාට පෙන්නු යා කෑවි කියලා. ඔයාලා බලන්නකෝ මේ වීඩියෝ එක ඉවරනකම්. වෙදිනකදී කන්න. කවුද කෑවෙද එදා? මෙයානේ. දැක්කද? මන්ද. පාව දිල්කී. නෑ නේද? පහක ඈතද? කවුද කෑවේ? මෙයා නේද? දැනුත් තිය. හංගම අපි කොහේ හරි. කොහෙද හංගන්නේ? Dilki nadira. දැන් කන්න යන්නේ. කන්න යන්නේ කොබ අද. ඒ අද. මම ගන්නකම් බලන්න. කෑවෙන. හායි. රසයිද? රසම රසයි. අම්ම ඔයනවා වගේමයිනේ. Yes. සීල සෙරික්කල ගන්නකොත් නාඩි පස්සල නෑනේ.
විදුෂා ඔයාලා සතුටු වෙන්නේ මේ වගේ YouTube එකකට කම්බෙච් එක? ඈ? ඔයාලා සතුටු නේද? ගොඩක් සතුටු ඒකනේ. දිරුක්ෂ මොකද කිව්න්නේ? ඔයාගෙන. අද උරුලා පන්නන්න. මටත් එක්කද වැඩිය දාගත්තේ? yes. දාන්න මේක දාන්න මේක දාන්න අම්මර්සි ඉල්ලංකේවා මගේ කෙල්ල මෙයා දාන්නේ බෝයි අඬලා බයි මේක දානවා මේක හැමතැනම තියෙන දාන්න කියන එක අත් බයි කියලා ඔය දාන්න හැබැයි ඔය දානවා හරි දේටු කට්ටෙත් පෙරනවා ඒ උනාට ඔකලම පොල්ලා වැඩිම ලස්සනක් ඔය බොරුවට අනිවාර්යෙන් බැංකුවේ ලෝන් එකක් ගන්න දෙනවා දන්නේ නැහැ මුට ඉස්ලාම ආගේ නිපුණ අයට කවන්න අයිලකට කාන මටලු අල්ලග ගොඩක් ගිහිල්ලා ඇත්තට තියාගන්න කෑවේ තෙදස් නෙවෙයි ලියලා තියෙන්නේ තෙදාගේ මමීද කොහෙද ලියලා තියෙන්නේ wish එකක් දාන්න අපේ අයියා chat GPT chat GPT කියලා මොකක්ද මේක තේරුණා. අයිය ඒක Google. chat GPT. අයිය දාපු ගියා ඉන්න තියෙනවා. ඒ කියන්නේ chat GPT. අර ඉන්න දෙයක්. කවුද අයියද? මම. අර පාඩා නෑ chat GPT. නෑ chat GPT. chat GPT. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් බලමු කවුද ජනුෂිට ඉස්සෙල්ලාම විශ් කරේ කියලා. අයියෝ දැන් නැහැ. මම හරියටම 12ට. මම හිතන්නේ මම ෆස්ට්. මම නේද? නැහැ. මම 11:55 ඉඳලා තියන් හිටියේ ෆෝන් එක අනේ ඒක බෑ. ඒක හරියන්නේ. 11:59 ගන්න බෑනේ. 12 ගන්න. ඒක ගන්න බෑ. ඒක බෑ. ඒක ගන්න බෑ අක්කේ. අක්කේ ඔයා කියන්නේ සාදට කවුද හරියටම? 11:59 12ද? 12. ඵලයක් අටවගන්න. මේ මම හරියටම 12ට දැම්මා. අනේ බෑ මම දැම්මේ. ජානුෂි 11:5 මම දැම්මේ 12ට. පිස්සු. නෑ TikTok මේ 12ට මේ කවුද මේ අම්මට WhatsApp වෙනකොට 12 2 3 වුණා ඉතින්. ඩොකුම ඩාලින් ඔයා 11:59ට දැම්මේ. නෑ 11:59ට. ජානුෂි 11:59 නේද? 11:59ට. ජානුෂිත් කියන 11:59 කියලා. ඒවා ඉස්තිර දැන් ජයින් එකක් අත්වා ඉස්තිර ගන්න බෑ නේද? බෑ. කලින් දවසේනේ ඒවා වෙන්නේ නැහැ. කවුරු හරි විශ් කරයි කියලා බයට කලින්ම දැම්මා. කොච්චර කපටි වැඩක්ද යා කරේ. එහෙනම් ගයිස් අලුත් vlog එකකින් හම් වෙනකන් මම ගිහින් එන්නම්. ටටා බයි. ජනුෂි happy birthday darling. happy birthday. ඔයා කැමතිම gift එක මේක නේද? yeah good.